ආණ්ඩුව ආවේ නම් ජාතික ආරක්ෂාව ගැන බංකුවේ වාඩි කරලා කියලා දෙන්න. හැබැයි ඉතින් දැන් ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට ආණ්ඩුව කෙඳිරි ගන්න බවක් නම් පේනවා. අද සංවිධානාත්මක අපරාධ ආණ්ඩුවේ අනුදැනුම මත ආණ්ඩුවේ ආශිර්වාදයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ රජයේ දේශපාලන රැකවරණය ලැබමින් කටයුතු කරන බවක් නම් රටේ ජනතාවට දැන් පැහැදිලි වෙමින් පවතිනවා. ඉතින් අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන්නේ කරුණා කළා. තමන්ගේ නොහැකියාව වහගන්න තමන් මේ රටේ ජනතාවට බොරුන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඒ මතයට විරුද්ධ වෙන ඔබේ මතයට විරුද්ධ වෙන දේශපාලන පක්ෂ මඩලන්න පාලනය කරන්න මෙවැනි පහත් දේශපාලන ක්‍රියාවලට ලෑස්ති වෙන්න එපා. දැන් ආණ්ඩුවේ පැත්තෙන් නම් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව රට යනවා කියලා. ජාතික ආරක්ෂාවට ඔය කියන තරම් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. ඔව් ආණ්ඩුව එහෙම කියන්නේ ඉතින් ওই රතු ලුණු වර්ගඵලය මැන්න වගේ වැඩක්. ඉතින් කිසිම ප්‍රායෝගික නැති තීන්දුව తీරන අරගෙන අවසානයේ ගොවියත් අසරණ කළා. පාරිභෝගිකයත් අසරණ කළා. සමස්ත මේ රටේ ජනතාවම අසරණ කරදන්ට ආණ්ඩුව වැටලා තියෙනවා. ඉතින් ආණ්ඩුව පැහැදිලිවම ආණ්ඩුවට අවශ්‍ය ව්‍යාපාරිකයෝ කීප දෙනෙක්ගේ සාක්කුවට හරියන විදියට තමන්ගේ කුෂිකන් ප්‍රතිපත්තිය හදන්න. එහෙම නැත්නම් මේ ගොවියට සාධාරණයක් වෙන විදියට තමන්ගේ ආණ්ඩුවේ කුෂිකන් ප්‍රතිපත්තිය හදන්න නෙවෙයි. ඉතින් ලුණු උගුලන්න කලින් ලුණු ලංකාවට ගෙන්නුවා. ඊට පස්සේ අපේ රටේ ගොවියගේ ලුණු වල උස පළල දිග මහත හොයනවා මිලදී ගන්න කලින්. දැන් පිටරටින් ගේනවයිත් එහෙම බල්ලද ගේන්නේ. හැබැයි ඉතින් ලුණු උගුලන්න කලින් පිටින් ගේනෝ ටිකක් ගෙනාවා. ඊට පස්සේ බද්දක් ගැහුවා කියලා කියනවා. දැන් අවසානයේ අසීමිත ලාභයක් ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ගන්නවා. ගොවියා අසරණ වෙනවා. ඉතින් මේවා වහගන්න මේවා යට ගහ ගන්න ජාතික ආරක්ෂාව පිළිබඳව තියෙන කාරණේට ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් අවසානයේ පුරවැසියාගේ ආරක්ෂාවක් නැහැ. ගොවියගේ ආර්ථිකෙත් ඒහා සමානව කඩන් වැටලා තියෙන්නේ. දැන් මීට කලින් අපි දැකලා නැහැ මේ ලුණු කිරි මනිනවා. දැන් සිස්ටම් එක වෙනස් කරලානේ තියෙන්නේ. අලුත් විදියට යන්නේ. ඒකනේ ඉතින් ශ්‍රම දානයක් ගෙනල්ලා අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයක් අලුත් පරම්පරාව නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් ගේනවා කියලා 159 දෙනා ගෙනාවේ. ඉතින් දැන් ලුණු ගෙඩියත් මැනලා තමයි ගන්නෙ. සිස්ටම් එක වෙනස් වෙලා. සිස්ටම් එක හොඳටම චේන්ජ් වෙලා. සිස්ටම් එක කොච්චර චේන්ජ් කළා කිව්වොත් අධිකරණ භූමිය ඇතුළට ගිහිල්ලා නඩුකාරවරු ඉස්සරහා වෙඩි තියලා යනවා. ප්‍රාදේශ සභාවේ මහජන දිනේ ඉන්න කෙනා ඉස්සරහා ගිහිල්ලා වෙඩි තියලා යනවා. වරායේ කන්ටේනර් 323ක් පන්නනවා. තාම පන්නපු කෙනා දන්නේ නැහැ. මත්ද්‍රව්‍ය තියනවා කියලා ජාත්‍යන්තර බුද්ධි වාර්තාවක් ආවම තව කන්ටේනර් දෙකක් පන්නනවා චෙක් කළා. බුද්ධ්‍යංශ වාර්තා තියෙද්දිත් හැබැයි පන්නපු කෙනා දන්නේ නැහැ. ගෙනාපු කෙනාගේ ෆෝන් එකේ තියෙන ගෑල් ළමයිට කතා කරපුවා පින්තූරය වපුවා ගැන දන්නවා. දැන් හොයන්නේ අරක. හැබැයි අපි අහන්නේ මේක. කවුද පැන්නුවේ කියලා. හැබැයි පන්නපු කෙනා ගැන කියන්නේ නැතුව අනිත් ඒවා ඔක්කොම කියනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ මේ ආණ්ඩුව කතා කරපු සිස්ටම් එකේ චේන්ජ් එක. හාල් පිටින් ගේන්න කලින් පාලන මිල අඩු කරනවා. පිටරටින් නැව ලංකාවට වරායට ගොඩ බාන්න කලින් පාලන මිල වැඩි කරනවා. කළා පිටරටින් ගේන හාල් වලට අසීමිත ලාභයක් දෙනවා. ලංකාවේ ගොවියගේ වී මිල සම්පූර්ණයෙන් කඩන් වටනවා. සිස්ටම් එක වෙනස් කරමින් යන බව පේනවා. දැන් මහින්ද ජයසිංහ නියෝජ්‍යපතිවරයා ඔබතුමාට මේ පොලිස් වාර්තාවක් මුලින්ම ඔබතුමාට ගන්න කියලා අපි දැක්කද කියනවා. ඉතින් එතුමාගේ දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් එතුමාට පොලිස් වාර්තාව ගන්න ගියොත් ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව මම දන්නවා. එතුමත් ඒක දන්නවා. ඉතින් මාලිමාවේ තියෙන පිප්පොකට් න්‍යායනේ. පිප්පොකට් එක ගහන කෙනා තමයි අන්න හොරෙක් කියලා දුවන්නේ. මේ මාලිමාවේ ඉන්න මැති ඇමතුරුත් ඒ වගේ. ඒ කියන්නේ ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැද්ද පොලිස් වාර්තාව ගන්න පුළුවන්? දේශපාලනික වශයෙන් අපිට මඩ ගහන්න පුළුවන්, බොරු චෝදනා ගොඩන ගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා අපි නිර්දෝෂී. අපි අධිකරණ හැමුවේ නිදොස්කො නිදහස් වෙලා තියෙනවා. අපිට දැඩි විශ්වාසයක් තුන මේ රටේ අධිකරණ පද්ධතිය මොනතරම් දේශපාලනීකරණය කරන්න උත්සාහ කරත් ඒක කරන්න බෑ. ඒ හින්දා තමයි මේ ආණ්ඩුවේ ඔය මට චෝදනා කරන සමහර අයගේ නඩු තියෙන උසාවිවල ගරු විනිශ්චයකාරවරුන්වත් මාරු කරන්න කටයුතු කරේ. මොකද ඒ අයට අධිකරණය කරේ විශ්වාසය අධිකරණය Tamanට ඕන විදිහට හසුරවන්න බැරි වෙනකොට Tamanට ඕන තැනට ඒක පරිවර්තනය කරන්න උත්සාහ කරන බෑ. අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද අපේ නිර්දෝෂීභාවය අපේ සරද සාක්ෂිය දන්නවා. ඉතින් අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති. පොලිස්පතිවරයා දේශපාලනයේ ක්‍රමයේ වෙලා කියලා චෝදනාවක් වෙනවා. ඔබතුමා මොකද හිතන්නේ? පැහැදිලිවම පොලිස්පතිතුමා අතරම පොලිස්පතිතුමා මේ අද ශ්‍රී ලංකා පොලිසිය නෙවෙයි JVP එකේ පොලිසිය බඩපත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඊළඟ පියවරට දැන් ගිහිල්ලා තියෙනවා. මම දැක්ක පොලිසියෙම කෙනෙක්ට විරුද්ධව පොලිස්පතිතුමා පැමිණිල්ලක් දාලා. දැන් ඉතින් දෙන්න ගහගන්න. දැන් පාස්කුද ප්‍රහාරය වෙලාවේ අග්‍රාමාත්‍යවරයාත් හිටපු ජනාධිපතිවරයාත් අතර ආපු බහෙන්බස් වීමක්. ඒ සිදුවීම කේන්ද්‍ර කරගෙන අවසානයේ බුද්ධ්‍යංශ වාර්තා ලාච්චුල දාලා වැහුවා.
ඒ වහපු අය මේ ආණ්ඩුවේ පොලිසිය ඉහළ තනතුරු වලට දේශපාලන පත්වීම් ලබන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එහෙම ආණ්ඩුවක් මේක. පාස්කෘත ප්‍රහාර වකින් පැහැර හැරපු අය. ඉතින් අඩුම ගානේ මම අතිගව ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලන්නේ පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවෙච්ච විරසකේ නිසා ඒ අපිට මුහුණ දෙන්න සිදුවෙච්ච කාරණා පිළිබඳව අවබෝධයක් ඔබ තමුන්නාසලා ඇති කරගන්න. ඉතින් පොලිස්පතිවරයා පොලිසිය එක්ක හැප්පෙන්න ගත්තම තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයට සමහර නිලධාරීන් කටයුතු කරන්නේ නැති නිසා ඒක අවසානයේ ජාතික ආරක්ෂාව පුරවැසියාගේ ආරක්ෂාව බංකුවේ නෙවෙයි මේ වහලුට නැගලවත් බේරගන්න බැරි තැනකට යයි. දැන් නුගේගොඩ රැළියට යනවාද මොකද තත්ත්වය? පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ රටේ සැබෑ විපක්ෂය නියෝජනය කරන්න බලවේගයක් අපි එක්රාශී කළ යුතුයි. ජනතා අදහස් නියෝජනය කරන බලවේගයක් අපි එක්රාශී කළ යුතුයි. ඉතින් අනුව ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ අරගෙන මේ රැස්වීම සාර්ථක කරගන්න අපි කටයුතු කරනවා. ඉතින් අපි වේදිකාව හදනවා. හැම පක්ෂයක්ම සම්බන්ධ වෙනවා මේ රටට ආදරය කරන වගේම ආණ්ඩු විරෝධය නියෝජනය කරන දේශපාලන බලවේග එකතු වෙනවා. ආණ්ඩු විරෝධය නියෝජනය කරන. ඉතින් ආණ්ඩුවට විරුද්ධ ඕනෑම දේශපාලන බලවේගයකට මේක වේදිකාවක් කරගන්න පුළුවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තමන්ගේ පාක්ෂිකව එක්රාශී කරන්න. ඉතින් ඒ අනුව මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ මේ කාරණේදී ඉතාමත් සක්‍රියව 21 වෙනිදා නොවැම්බර් මාසේ 21 වෙනිදා රැළිය සාර්ථක කරගන්න අපි කටයුතු කරනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්නවද එතන? අනිවාර්යයෙන්ම. දැන් මේ මත්ද්‍රව්‍ය අල්ලනකොට ඔබතුමාලා ඇත්තටම අකමැතිද? අල්ලන්න ඕනේ. හැබැයි අල්ලනවා වගේම ඒ අය ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණ පිරිස් පුනරුත්ථාපනය කළ සමාජගත කරන්නත් වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න ඕනේ. තවත් පැත්තකින් මත්ද්‍රව්‍ය ඇල්ලීම දේශපාලනීකරණය කරන්න හොඳ නැහැ. දැන් අපි දැක්කා එක පැත්තක එක සංවිධානාත්මක අපරාධ කල්ලියකින් මත්ද්‍රව්‍ය සහ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්නකොට රැඳුම් නියෝග ගන්නවා. ඩීఓ දානවා. තවත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක මත්ද්‍රව්‍ය අහු වෙනකොට රැඳුම් නියෝග දාන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවේ දෙබෙති පිළිවෙල මොකද්ද? ආණ්ඩුවට සහයෝගය දෙන පාර්ශ්වයන් වලට නිදහසේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්න බෙදා හරින්න අවකාශය හදලා අනිත් පාර්ශ්වයන් අත්අඩංගුවට ගන්නවද නැද්ද කියන සැකයක් අපිට තියෙනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ මත්ද්‍රව්‍ය අල්ලන්න. හැබැයි දෙබෙති පිළිවෙතකින් කටයුතු කරන්න එපා.